තමයි අපි යන් ගානට යන්. ප්‍රශ්න 21 25 එක් ප්‍රශ්නයට පහත දක්වා ඇති ඝන වස්තුව හා සම්බන්ධ වේ. මේ ගාන එකින් එක කරද්දි එකින් එක පැහැදිලි කරන්නේ එකින් එක පැහැදිලි කරාට පස්සේ අනිත් ගානට ගියාම ආයෙ පැහැදිලි කිරීම කරන්නේ නැහැ. වෙලා යන නිසා. එතකොට ඔයාට අහගන්න අවශ්‍ය නම් පැහැදිලි කරන වෙලාවේ අනේ මට තේරුන්නේ නැහැ මට කියලා දෙන්නයි කිව්වොත් මං කියලා දෙනවා. ගණන් 4ක් විතර ගිහලා ආයෙ අරක තේරුන්නේ නැහැ කිව්වොත් මං කියලා දෙන්නේ නැහැ. ඇයි? එතකොට ඇඳපු විග්‍රහ කරපු ඔක්කොම මේකෙන් ඉවරයි. එතකොට ඔයා කරන්න වෙන්නේ රෙකෝඩින් බලන එක. රයිට් මං සාධාරණයිනේ. නේ? නැත්තම් අනිත් ළමයිට මේ පේපර් ඉවර කරගන්න බැරි වෙනවා. මෙහි දක්වා ඇති සංයුක්ත වස්තුව හා එක සමාන මේ ළමයි මේක බලලා ලකුණු බලමු. හා සමාන කුඩා ඝනක එක්වීමෙන් නිර්මාණය වී ඇත. එම වස්තුව දම් පැහැති තීන්ත ආලේපිත වාජනයක ගිල්වා නැවත තීන්ත වේලීමට ඉඩ හැර නැවත මුලින් විශාල වස්තුව නිර්මාණය කර ගැනීමට යොදාගත් කුඩා ඝනකවල නැවතත් වෙන් කරනු ලබයි. right? ඒ අනුව පහත එක් නිවැරදි පිළිතුර ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්න. right? ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර ඉදිරියේ ඇති තිත්තිර මත ලියන්නලු. right? හොඳින් ගණකය දිහා බලා ගන්න මුලින්. එතකොට මෙන්න වෙනස් ආකාරයේ ගණක ගැටලුවක්. ඒතර අපි නිතරම හදන්නේ සාමාන්‍යයෙන් 4 ගණකයක්. පැත්තක් කපලා දෙන්න පුළුවන්, පැත්තක් වෙනස් කරලා දෙන්න පුළුවන්. එතකොට අපි මේක කොයි වගේද කියන එක දැන් බලමු. පැහැදිලි කරනවා. මට මෙන්න මේ ටික වලට පැහැදිලිද කියලා කියන්නකො ළමයි. නේ? ඔන්න අපි මේක දකින්න ඕනේ නුවණින්. හරිනේ. එතකොට මේක අපි මෝඩෙක් වගේ නම් දැකලා වැඩක් නැහැ. දැක්ක ගමන් ඉවරයි ගොනාටම ඇඳිලා යනවා. මට මෙන්න මේ කියන්නේ මේ මෙන්න මේ තනි ගණකේ තියලා තියන්නේ මේ 4 මැද නේද? ඔව් සර්. හැබැයි මේ 4 මෙහෙම මැද නම් නෙමෙයි තියලා තියෙන්නේ ළමයි. මෙන්න මේක උඩ තියලා තියෙන්නේ ඔහොම. මේ සම්පූර්ණ මේවා පේනවා. තේරුණාද? කොනේ එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ මේක වටේට මෙහෙම නැහැ. ඒතර මේකත් මුල්ලට හේතු කරලා තියෙන්නේ. කොහෙම දැක්කයකෝ මේ වෙනකම් මේ මුල්ලට හේතු කරලා මේ පැත්තෙන් පිටපන්ලා තිබ්බට මේ පැත්තෙන් පිටපන්වලා නැහැ. එහෙම දැක්කයකෝ දැක්ක සර්. එච්චරයි. ප්‍රශ්න වලට යන්න. මොන එසේ වෙන් කර ගැනීමෙන් පසු ලැබෙන කුඩා ගණක සංඛ්‍යාව කීයද? පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා කුඩා ගණක සංඛ්‍යාව යට එකේ පහේ සෙට් එකක් තියෙන කීයද? 5යි. ඊළඟට 4 සෙට් එකක් තියෙන කීයද? 16යි. 3 සෙට් එකක් තියෙනවා කීයද? 2 සෙට් එකක් තියෙනවා කීයද? උඩ එකක් තියෙනවා ඔක්කොම කීයද? 55යි. 55යි. හැමෝගෙම පිළිතුර හරි. ඊළඟ එක කුඩා ගණකයේ පැති 5ක් පමණක් දම් පැහැයෙන් වර්ණ ගැන්වී ඇති ගණක සංඛ්‍යාව කීයද? පැති 5ක් පමණක්. අඩේ බා මෙව්වට දාලා තියෙනවා උත්තර මේ එකේ සමහරු බිඳුවයි කියලා දාලා. ළමයි ගණකයක් ගිල්ුණාම පැති 5ක් පාට වෙන්න බෑ කියලා ඉගෙනුවා නේද මං? ගණකයක් දුන්නොත් සමාන පැති දිග සාමාන්‍ය ගණකයක හැඩයක් දුන්නොත් ගණකයක් ඒ වගේ පැති 5ක් පමණක් පාට වෙච්ච තිබෙන්නේ නැහැ. ඉතින් බං මේ උඩ එක බලන්නකො මේ පැත්තේ 1යි මෙහෙ 2යි මෙහෙ 3යි මේක 4යි මේ උඩ එක 5යි. මේකේ මේ අඩිය තියෙන එක විතරයි නේද පාට වෙන්නේ නැත්තේ? ඔව් සර්. ඈ 22 ට උත්තරේ කීයද? 1යි. යමයි. අන්න එහෙම යන්. ඔන්න තේරෙන්නේ නැත්නම් ඒ වෙලාවට අහන්න ඕනේ ඈ. ගොඩ කට්ටිය වරද්දලා තිබ්බ ළමයි. ඔහොම පේනව නේද ඔයාලට? පේනවා ඈ. 23 කුඩා ගණකයක පැති 4ක් පමණක් දම් පැහැයෙන් වර්ණ ගැන්වූ ඇති ගණක සංඛ්‍යාව. පැති 4ක් ළමයි.
මේ බලන්නකො මේක. මෙන්න මේකේ පැති කීයද? 3යි. මේකේ පැති කීයද? 3යි. මේ එකක්වත් එන්නේ නැහැ නේද එහෙනම්? යට මේක හ්ම්. මේකේ පැති කීයද? 4යි. 4යි. මේකේ පැති කීයද? 4යි. මේකේ 4යි. අර එහා පැත්තේ පේන්නේ නැති එකේ 4යි. කීයද? ඒකේ 3යි. ඒක නෑ ඒක 3යි. කීයද? ඒකේ 3යි. ඒක තේරෙනවද? උත්තරේ බිඳුව නේද සර්? උත්තරේ 3යි. ඒ ඇයිද බින්දුව එන්නේ දැන් මෙතන 3ක් ඇඳලත් පෙන්නද්ද? කුඩා ගණක පැති 4ක් පමණක් දම් පැහැයෙන්. දැන් මේ ඉස්සරහම තියෙන ගණකේ වාට පැති 3ක් පේන්න තියෙනවා. ඇයි ඕකේ අඩියක් පාට වෙනවනේ. ඒකත් පුළුවන් පාට වෙන්න. තේරුණාද ඒක? අර මුළු දෙකේ තියෙන එකෙත් එහෙමයි. හැබැයි එහා කොනේ එකේ උඩ පැත්ත පාට වෙන්නේ නැහැ. උඩටම ගිහිල්ලා අර යට සෙට් එක හිටලා තියෙන්නේ. එහෙනම් පිළිතුර කීයද? 3යි. 3යි. 23ට පිළිතුර එතකොට සර් ඒකේ මේ යට එකත් පාට වෙනවා කියලා ගන්න ඕන නේ? කෝකද? ඔව් ඉතින් දැන් බා මේ පැත්තේ මොකුත් නැහැ නේ මේ ගෑවෙනවනේ. මෙන්න දැන් මේ මම පැත්තේ එහෙම මේ හිතලා පැත්ත. හිතුවා තමයි බිඳුවයි කියලා දැම්මේ. දැන් ඇයි දැන් ගණකයක සාමාන්‍ය මේන් ගණකයක් මේන් ගණකයක් මේක තින්ත භාජනයේ ගිල්ලනවා මේක තින්ත භාජනයේ සම්පූර්ණ ගිල්ලපුවාම මේකයි විතරයි පාට වෙනවා කියලා අපි ඉගෙන ගන්නෙ ඈ ඇයි මේ යටපැත්ත පාට වෙන්නේ නැද්ද? දැන් හරි මේ අර නිකන් අර යට තියලා තියෙන නිසා ඒක ගත්තේ නෑ වගේ එකක් වෙන්න ඇති හිතෙන්නේ නැත්තේ. හරි එහෙම හිතෙන්න සහ පැටලෙන්න තමයි මේව දුන්නේ. අපි මේ විභාගෙ දැන් මේ අපිට මේක අද වැරදුනාට කමක් නැහැ නේ. අද විභාගෙට මේකේ ලකුණු නැති වුණාට කමක් නැහැ නේ. අපිට වෙන්න ඕනේ අද මේක දාලා පේපර් එකට අපිට කෙලවිලා අපි සුපිරියට මේක ඉගෙනගෙන පස්වෙනි දර ලියන එක වෙන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕනේ. අද තාම ඉගෙන ගන්න දවස් අපි. හරිනේ? දැන් ආයෙ වරදින්න බෑ. ඔව් මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? සර් ඕක බිත්තියක මුල්ලක හේතු කරලා තිබුණොත් පෙනෙන පැති කිව්වොත් ඒ විදිහට නේද ගන්න ඕනි. බිත්තියක මොකද්ද කියන්නේ? පෙනෙන පැති නෙමෙයි දැන් අහන්නේ. මේක දම්පාට ඔව් මුල්ලක හේතු කරලා තිබුණොත් මුල් කියන්නේ බිත්තියක මුල්ලක අර කලින් කිව්වා වගේ නේද මුල්ලක් ගන්න ඕනේ ඕනි. නැහැ. මේ රූපේ පෙනෙන පැති කියලා තිබ්බොත් ওই පේන පැති තමයි. අපි අර කලින් රූපේ ගත්ත එහෙමනේ. තේරුණාද? ඒ කියන්නේ සර් අර මේ පේන පැති කිව්වම අපි යට තියවිලා තියෙනවා කියලා යට ගන්න නැතුව අර වටේ ටික ගන්නත් බෑ නේද? දැන් ඒ වගේ ගානකුයි ඝනක ගානකුයි කියන්නේ දෙකක්. අරක අපෙන් අහන්නේ ඇහැට පේන පැති වලින් අඳුරු කර ඇති පැති ප්‍රමාණය කොපමණද කියලා. හරි? මේක සම්පූර්ණ ඝන වස්තුවක් විදිහට වතුර භාජනයක දම්පාට භාජනයක ගිල්ලලා. නේ? මේක ත්‍රිමාන වස්තුවක් ළමයි. එතකොට ඉතින් අනිත් පැත්ත ගෑවෙනවනේ. එතකොට අර ඇලවිලා තියෙන පැති වල විතරනේ ගෑවෙන්නේ නැත්තේ. ඝනක පාඩම ආයි බලන්න වෙයි වගේ ඈ. දැන් ওই මූලික දැනුම ඔය අහන්නේ. කොහෙද තේරුණාද? ඔව් සර්. හරි 24 මොකක්ද දාන්නේ? කුඩා ගණකයක පැති 3ක් පමණක් දම් පැහැයෙන් වර්ණ ගැන්වී ඇති ගණක සංඛ්‍යාව පැති 3ක් පමණක් දම් පැහැයෙන් පො බලමු. මේක නම් මේ මෙතන 1යි 2යි මේක යට 1යි 3යි 1යි 2යි 3යි 4යි 5යි 6යි ඕම් 6යි 6යි මේක බෑනේ මේකත් බෑ මේකත් බෑ 6යි මේක 7යි ඒක පුළුවන්. මේක පුළුවන්. 8යි මේක පුළුවන්. 9යි මේක පුළුවන්. 10යි මේක පුළුවන්. 12යි මේක ඒකත් පුළුවන්. 12යි මේක පුළුවන්. 13යි මේක පුළුවන්. 14යි මේක ඒකත් පුළුවන්. උත්තරය 15යි නෑ 16යි. උත්තරය 16යි. 15යි පිච්චුතු මම දැන් ගැල්ලම් පෙන්නවා කෝ 15 ආපු අය මට 15 ආවේ ඒ උත්තරේ උඩ පැනලා වැරදි දැම්මේ මම
දැන් උත්තරේ 16. දැන් උත්තරේ 16යි. හා අනික කොහෙද තියෙන්නේ? අර කෙරෝලෙම යට එක. මෙහෙම යන ඕන් අපි යනවා. ටිකි 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 ගාලා මෙහෙම ගිහලා අම්මා මේ පැත්තේ මුල්ල මේ වගේ අනිත් පැත්තේ මුල්ල තියෙනක නේද ඔය කියන්නේ? ඔව් සර්. ඒකයි කීයද? 16යි. 16යි. උඩ පැනලා වැරදි දැන් මං හැබැයි ඉතින් අද වැරදිච්ච නිසා නේද අපි මේක ඉගෙන ගන්නෙ ඈ අද වැරදුනාට පේපර් එකේ ලකුණු අඩු වුණාට දුක් වෙන්න එපා අපි ඔයාලට සීනි බෝල 16 වෙනි එක කොහෙද සර් තියෙන්නේ? ඈ මොකද්ද 15 හරි මේ 16 ඇහෙන්නේ 16 කියලා ගත්තේ අර යටම 15 තත්ත්වය එකද? 15 හරි 16 වෙනි කියලා ගත්තේ 16 කියලා ගත්ත මේක ඔන්න රතු පෑනෙන් අඳිනවා මේ බඩුව මෙන්න මේ සෙට් එක මේ යට තියෙන පහේ පහේ එකේ මේ මුල්ල හරි මේ මුල්ල හරි මේ මුල්ල හරි කොහොර පේන්නේ නැති මේ මෙහෙ තියෙන මුල්ල මේ හරි හරි සර් හරි. ඒකේ හරිනම් මේ ඒකෙත් හරිනම් මේ වගේ පැති හතරක් පේනවා. ඇයි බං ඒකේ මේක බිත්තියට මෙහෙට්ටු කරලානේ. ඒකේ තියෙන්නේ 3යි එතකොට. හරි සර් හරි. 16 වෙනි මුල්ල හරි 16 වෙනි මුල්ල හොයාගන්න බැරුව 15 ගහලා ඇති වෙන්න වැරදි දාගත්ත ඉන්න කට්ටිය. ඔව් සර්. නෑ කමන්නේ මං කියන්නේ මේක අද වැරදින්න ඕනේනේ. ළමයි මේක ඉගෙන ගන්න නැතුව අපි මොකද දැන් අද නෙමෙයි අපි මේ ගේම් එක ගහන්නේ 5. හරි? ඒ නිසායි දෙන්නේ. හරිනේ එහෙනම් තව තියෙනවා ඒ කියන්නේ කෝ 25 මෙහි කුඩා ගණක සියල්ල භාවිතා කර තවත් විශාල ගණකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වේ. ඒ නම් සඳහා තව අවශ්‍ය කුඩා ගණක සංඛ්‍යාව ඒ කියන්නේ ළමයි මීට අමතරව තියෙන ඊළඟ ගණකේ හදන්න තවත් ඕනේ ගණන කීයද කියලා අහන්නේ. මේක ඔක්කොම කීයද තිබුණා ළමයි 55 නේද? අපිට ගණකයක් හදන්න පුළුවන් මුලින්ම 3 ගණකයක් හදන්න පුළුවන් නේද? ඔව්. 9 හැබැයි 55ම තියෙනවා. 4 එකක් හදන්න 16 අනේ 55ක් තියෙනවානේ. 5 එකක් හදන්න පුළුවන් 25යි. බෑ ඊටත් වඩා තියෙනවා. 6 එකක් හදන්න 36යි. නේද? ඊටත් වඩා තියෙනවා. 7 එකක් හදන්න ළමයි 49යි. දැන් මෙහෙමද කියපලකෝ ගණක හදන්නේ. ඒක තමයි සර් මේ. උඹලා තුනක්. බං උත්තර දෙනවා බං සමචතුරස්‍ර හදලා. ඒක තමයි ඒක තමයි හිතහලා මං දා වැරදි පාඩ එක්කන් දීපු ගම යනවනේ බං. ඇන්දෙන්න එපා. දැන් බලමු. ගණකයක් කියන්නේ දිග ගුණ කිරීම උස ගුණ කිරීම බලන. තුනේ ඒවායින් තමයි ගණක හදන්නේ. කීයද 27යි. 27. 4 ඒවායින් තමයි ගණක හදන්නේ. කීයද? 64. ඕක දැන් කොහොමත් හදුවේ හැකිනේ. මේක ඊළඟට හදන්න වෙන්නේ 55ක් තියෙනවා. තව කීයක් ඕනේද? 9ක් ඕනේ තව. හරි. ඔව්. එතන සර් අපිට දැන් හරි අටම තත්ත්වයේ පහේ වෙනි තියෙන එතකොට පතරප්පා 25 යොදුනා 125යි කියලා අරගෙන එතකොට අර 55 අඩු කරාම එහෙම ඉන්නද ඉතින් එහෙම කියන්නේ අපිට පුළුවන් නේද 6 එකකුත් හදන්න කියලා බෑ ඊළඟට හදන්න තියෙන නෑ සර් යටම තත්ත්වයේ තියෙන 5 නිසා ඇයි ඉතින් යටම තට්ටු එහෙනම් බෑ මම කියන බෑ මැදට තට්ටුවේ තියෙන 4 නිසා 4 එකක් හදන්න ඕනේ මට මම 5 වට ආස නැහැ නැත්නම් මේ මොකක්වත් බෑ 6 එකක් හදන්න එහෙම බෑ මේ තියෙන ගණක භාවිතා කරලා හදන්න පුළුවන් එක කීයද අඩුම හදන්න පුළුවන් ළමයි 27යි හැබැයි තව එකක් හදන්න මදි වෙන්නේ කීයද 9 ඊළඟට මදි වෙන්නේ 9යි නේද හරි සර් තේරුණානේ මම එහෙම කියන්නේ මං කැමති නැහැ කියලා ඔයාලට ගණන් තේරුම් කරවන්න